ගන්න එපා. ඔළුවට ගන්න එපා පුතා. හරි හරි අපි මේ වැඩේ කතා කරමු. මට මේ මොකුත් නෑ මගේ මේ ව්‍යාපාරික වැඩ වගේකුත් තියෙනවා. මට මේ චන්දික් මම ඕනයි කියලා දැම්ම තමයි පුතා. මට ඒව අදාළත් නෑ. අයියෝ මෙච්චර ඉන්ටර්වයුව කරලා ගන්න. කරුණා කළා මට ඔයත් එක්ක මේ මට පොඩ විනෝදයට වගේ මම ටිකක් කතා කරගදී කරුණා කළා යන්න. අනේ අනේ එහෙම කරන්න එපා මාමා. ඔව්. එහෙම කරන්න එපා මාමා. මොකද මාමා මේ මාත් එක්ක මේ මාමයි බෑ නෑ කියලා මගේ සුදු මාමන්ට බුද්ධන් සරණය කරන්න හදන්නේ ඈ මාමා කියන්නේ මොකටද මට නෑ කියන්න වෙනවා ඉස්සර ඇයි ඒ නෑ මං ඔයගේ දුවේ බඳින්න ඉන්නේ ඔයගේ දුවේ බැඳම ඔය මාම වෙනවා මම බෑන වෙනවා ඒක නම් නවත්තන්න බෑ සක්කරේට මෙතෙන්ට ආවේ ඒක මකුලට දෙනවා ඔව් මට දරුවෝ 11 දෙනෙක් ඉන්නවා කෙල්ලොම 11ක් බං බැඳපු කාලේ රස්සාවක් කළේ නේ දැන් මට ඒව වැඩක් නෑ. දැන් උඹ මොකද්ද උඹ කරන රස්සාව දැන් මම ඇත්තටම මේ මැරේක් වගේ ආවේ ආව කොහොම හරි හමු වෙන්න ඕන නිසා. ඇත්තටම මම එහෙම කෙනෙක් නෙමෙයි මං කුක් කෙනෙක්. හික් කෙනෙක්. නෑ කුක් කුක් කියන්නේ මොකද්ද ඒ කරන්නේ? කුක් උයන කුක්. ඒ මොකද්ද කරන්නේ? ඇත්තම කියනවනම් මං කුක් කෙනෙක් කිව්වට මම එක සෙක්ෂන් එකක් බාරව ඉන්නේ. මොකද්ද කරන්නේ? මම තමයි පිටි මෝලි අල්ලන්නේ. පිටි මෝලි අල්ලන්නේ. පිටි මෝලි අල්ලන්නේ. හොඳයි. පදම හොඳට දෙන්න. ඔයාලට කියන්නේ දැන් මෙහෙම ඇත්තම කතන්දරය. ගෙවල් වල හැමෝම රොටි කනවනේ. හැමෝම රොටි කනවා. හැබැයි ඔය හැමෝටම තියෙන අමාරුම වෙන්නේ තමයි පිටි මෝලි අල්ලන එක. අදලා දුන්නක් කන්න ඉන්නෝ මෝලි අල්ලන්න බෑ. බැඳපු අලුතනම් ඕනම් මහත්තයෙක් නෝනා කිව්ව සැනින් පිටි මෝලි අල්ලනවා. ටික කාලයක් ගියාම බැරිම තැන කිව්වත් රොටියක් කමුද කියලා හෙට කමු කියන තැනට එනවා. එතකොට නෝනට ආසයි රොටියක් ආගන්න කියන්නේ. අන්න මගේ ජොබ් එකේ එතනට එනවා. කොහොමද මට කෝල් එකක් දුන්නද මං එනවා ආයි අල්ලනවා පිටි මෝලිය මාසෙකට හරියන්න රොටි කත හැකි දිනපත. ඒක තමයි මගේ රස්සා. කොහොමද පුරුදුනේ කොහොමද වැඩි? පුරුදුනා කියන්නේ මෙහෙමයි පොඩි කාලේ මගේ ළඟ තිබුණා රබර් බෝලයක්. මං ඕක නිතරම මිරික හිටියා. ඒක මට පුරුද්දට ගියා. පස්සේ බස් වල එහෙම යනකොටත් එන කරදර වුණා. කරදර වුණා කියන්නේ කොන්දොත්තරලා ගැව්වා. කොන්දොත්තරලා ගැව්වා. ගාලා මේව මරන්න වටිනවනේ කොයිද? දැන් හරි. නෑ මට අත තියන් ඉන්න බැරි කමට ඊන්සරි අස්සෙන් අද දාලා බෙල් එක ඔබනවා. බෙල් එක? බෙල් නෑ මොකක් ඔබනවා කියලා දිතන්නේ. නෑ මං ඩ්‍රයිවර් කෙනෙකුත් ගාලා තියෙනවා. ඇයි? එයාගේ ඕන් එක. ඕට් එක ඔබලා. දැන් හරි මේ පුරුද්ද මං කල්පනා කරා රස්සාවක් ඇටියට කියලා. දැන් බලන්න රටේ ගොඩක් අය තියෙන මේක තමයි හරියට පිටි මෝලිය අල්ලගන්න බැරි එක. මම වෘත්තීය වශයෙන් කතා කරන ඕනම කෙනෙක් ළඟට ගිහින් මෝලිය අල්ලලා දෙනවා. කොහොමද? ඒක තමයි ඒක ලස්සනට මේ වැඩේ හොඳට කරන්න ඕන. හැබැයි මුලදී හොඳට ගියාට පස්සේ මාර කේස් ආවා. ඇයි? අත වටේ බිබිරියාව. බිබිරියාව. කසනවා. අර මේ ලෙඩ. ඒතකොට සමහරු කියන මේ අතේ ඕවා තියාගෙන නම් එන්න එපා පිටි මෝලිය අල්ලන්න. අපේ බේසන් සවුත් වෙනවා අර යන්න ඔහොම එන්න පුවා. කල්පනා කරන්න දෙයක් පස්සේ මට අහුණා වැඩි. මොකද? මට අහුණා ග්ලව්ස්. ග්ලව්ස්. දැන් ග්ලව්ස් දාලා අල්ලනවා පිටි මෝලි ඕන එකක. ඒක ඇයි මොකද මට හතදුන්නේ? හරියන්නේ. ඇයි? ඒ ඝනකමනේ ග්ලව්ස් දාලා පිටි මෝලි අල්ලන එක කිසි ගතියක් නෑනේ බා. ඒව. නොදන්න කමනේ. ඇයි? ග්ලව්ස් එකක් නොදා පිටි මෝලි අල්ලලා ඇඟිල්ලක් දෙකක් හැලිච්ච දවසට තමයි ඕක තේරෙන්නේ. අනිත් එක මොලේ තියෙන කෙනා දන්නවා දැන් ඇවිල්ලා තිනෝ ග්ලව්ස් එක දැම්මද නැද්ද හොයන්න බැරි තරම් සිනිඳු ග්ලව්ස් එක. නේ ඔයාට කියන්න මං සමහර දවසට ග්ලව්ස් එක දාලා 3 සැරයක් චෙක් කරනවා. දැම්මමද කියලා. දැනෙන්නේ තියනවද නැද්ද කියලා. අන්න ඉතින් ඇඟිලි වල ගා ගන්න ඕනෙත් නැහැ, ලෙඩ හැදෙන්නෙත් නැහැ. අගේට ජාතික සේවයක් කරලා පාඩුවේ ඉන්නවා. එහෙනම් ඉතින් කමක් නැහැ. උඹගේ ඔය දැන් මට දුව ගැන කතා කරමු. මට මොකොත් කතා කරන්න දෙයක් නැහැ. මට කියහන් කවුද කෙල්ල කියලා දැන් මට ළමයි 11 දෙනෙක් ඉන්නවා තාම කෙල්ලෝ ටික බැඳ ගන්න බැරි වුණා. උඹ ආපේක ලොකු දෙයක් පුතා. හරි කමක් නැහැ. කවුද උඹට මොකද උනේ? ඒ කියන්නේ මෙහෙමයි මම වැඩට යනකොට තාප්පේ ළඟ ඉඳලා ඉස් කිව්වා.
මම ඉතින් බැලුවා. බැලුවන් එයා මට කිව්වා ඔයා මට කැමති නම් යස් හිස්තනක් 77යි 22ට SMS කරන්න කියලා. SS ගානේ නම් ඔය මද්දුම කෙල්ල. මද්දුම. ඕකේ තමයි යෝකිගේ වැඩේ. හරි එන්නේ නැති වෙන්නේ නැති. එයා වෙන්නේ නැති. ඒ කියන්නේ මේ ඩෙනිම් කලිසම ඇඳලා උඩ ටී-ෂර්ට් එක ගහලා දින්නේ. තාප්පෙන් එහා පැත්තේනේ හිටියේ. තුනටියෙන් පහල තියනවද නැද්දවත් දන්නේ නැහැ. ඔන්න බලන්න අපේ තියෙන ප්‍රේමාන්විත බව තුනටියෙන් පහල දැකලවත් නැතුව ලව් කරන්නේ. මගේ එක්ක මද්දුමි නැත්තම් දෙවෙනි එක. ඔය SMS මගුල කරන්නේ පොඩි එකී. පොඩි එකීද? එහෙනම් පොඩි එකී වෙන්නේ ඒ කියන්නේ ඔබ පොඩ්ඩක් විස්තරයක් කියන්න මෙතන මොකක් විස්තරයක්? ඔව් මෙහෙමයි මාමා. කොණ්ඩේ මෙහෙම කෙලින් මං වගේ ලස්සනයි. ඔච්චර නම් මේ ජරා වෙලා නෑ. බොහොම ලස්සනට බලලා පාට කරලා එතකොට කනට කරාබු 3යි. නාහෙට කරාබුවයි. ඇහි බෙමට කරාබුවයි. දිවට කරාබුවයි. තොලට කරාබුවයි. මෙන්න මෙතන කූචි කූචි අයියල් ලපයක් තියෙනවා. මෙතන පල්ලපයක් තියෙනවා. හරියට හරි. එතකොට මෙතන පල්ලපේ. ඒක බොරු එකක් නේ ඇඳපු එකක්. එතනක් ඒ තියෙනවනේ. ටැටු. තියෙනවා ටැටු ඔව් එක? ටැටු එකක් තියෙනවා. මෙතන පල්ලපයක්. හරියට හරි. මෙතන ටැටු එකක් ටැටු තියෙනවා. එකක් තියෙනවා. මෙතන පල්ලපයක් තියෙනවා. අයි බැන්ද දෙතුන් හරයක් කිව්වනේ මේකට. අයියෝ. හරි අම්මේ. අයියෝ. අයියෝ. 11ක් ඉන්නව නේද? කවදා හරි ළමයෙකුට දෙන්න වෙනව නේද ඔවා? දුවෙක් දෙනවා කියන එකට ඔහොම අඬන්න එපා සතුටු වෙන්න. හොඳ බෑන කෙනෙක් ලැබිලා තියෙන්නේ. ඒ දුව නෙමෙයි. ඒ මගේ ගෑණි මං. අනේ අඳුර ගන්න ලැබීම සතුටක්. ඊක තමයි මට SMS එකක් ගහලා තිබුණා. අනේ මාව මේ කළු අවතාරයෙන් බේරගනින් රත්තරනේ කියලා. අනේ කලබල කරන්න එපා. මං අර තුනී ග්ලව්ස් දාලා ආවේ.